Hi, welcome back. අදත් මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා හැමෝම රික්වෙස්ට් කරපු. ඒ තමයි සුද්ධෝ ජපමාලි කොහොමද උච්චාරණය කරන්න කියලා. ඉතින් මේ සුද්ධෝ ජපමාලි උච්චාරණය කරන එක ගැන මම කියලා දෙන්නේ ඔයාලට ලස්සන පින්තූරයක් එක්ක. මොකද මගේ රෝසරිස් දෙකේම තියෙන්නේ same beads. එහෙම නැත්නම් එකම පාට වගේ තියෙන beads නිසා නැත්නම් මේකෙත් colors තිබුණට හොයන්න අමාරුයි. ඒක නිසා ඔයාලට අමාරු වෙන හින්දා තේරුම් ගන්න මම පින්තූරයක් ලෑස්ති කරා ඔයාලට ජපමාලි ගැන ඉගෙන ගන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ තියෙන්නේ පින්තූරේ. ඉතින් මම මේකේ සිම්බල්ස් එහෙම පාවිච්චි කරලා තිනවා ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න. මොකද යාඥාවල් ඔක්කොම මම දාලා තින්නේ එකට. එතකොට ඔයාලට මොන යාඥාව කොතනද කියන්න ඕනේ කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න මම යාඥාවල් හැම එකක්ම ඉස්සරහින් ඉමෝජිස් පාවිච්චි කරලා තිනවා මේ එක එක සිම්බල් එක විදිහටම. ඒතර ඔයාලට පුළුවන් මේකේ ෆොටෝ එකකුත් මම දාන්නම්. ඔයාලට පුළුවන් එතකොට මේ සිම්බල්ස් මොනවද කියලා තේරුම් අරගෙන ඉවර වෙලා ඒකට ගැලපෙන යාඥාව ඉමෝජි එකෙන් බලලා තේරුම් ගන්න. ඉතින් පළවෙනියටම අපි පටන් ගන්න ඕනේ කුරුසියෙන්. එහෙම නැත්නම් පළවෙනියට අපි කියන්න ඕනේ එහෙම අපි කුරුසිය දානවා කියලා තමයි අපි කතෝලික ව්‍යවහාරය කියන්නේ. ඉතින් අපි මුලින්ම අපිට තේ පුළුවන් පිතාගේ පුත්‍රයාගේ ස්පිරිතු සාන්තුගේ නාමයෙන් ජේසු කියලා අපේ කුරුසිය ඇඳලා ඉවර වෙලා පටන් ගන්න. ඊට පස්සේ මුලින්ම ඔයා අල්ල ගන්න ඕනේ මෙන්න මේ කුරුසිය. කුරුසිය අල්ලගෙන ඉවර වෙලා එතනදී අපි කියන්නේ විශ්වාස ලක්ෂණය කියන යාඥාව. ඉතින් ආඥාවල් දාලා තියෙන එකේ විශ්වාස ලක්ෂණය ඉස්සරහින් මේ විදිහටම කුරුසියේ සිම්බල් එකක් දාලා තියෙනවා, ඉමෝජි එකක් දාලා තිනවා. ඔයාලට පුළුවන් විශ්වාස ලක්ෂණය මුලින්ම ඒක බලලා ජප කරන්න. ඊට පස්සේ මේ තියෙන හැම ඩොට් එකක්ම මේ තියෙන රතු පාට බෝල හැම එකක්ම කියවෙන්නේ ස්වර්ගයේ වැඩ සිටින යාඥාව ගැන. ඉතින් මේ ස්වර්ගයේ වැඩ සිටින යාඥාව තමයි ජේසුස් වහන්සේ අපිට කියලා දුන්න යාඥාව. ඉතින් දෙවෙනි බීඩ් එක සහ මේ තියෙන රතු ඩොට්ස් ඔක්කොගම අපි ස්වර්ගයේ වැඩ සිටින යාඥාව කියන්න ඕන. ඉතින් මේ තියෙන්නේ පළවෙනි නමෝ මරිය 3. ඉතින් පළවෙනි නමෝ මරිය 3ට තේරුමක් තියෙනවා. ඒ කියන්නේ අපි ඒක ඒ නමෝ මරිය 3 කියන්න හේතු තියෙනවා. දේව විශ්වාසය දිනු වෙන්න අපි කියනවා. දෙවෙනි එක දේව ඇදහිම දිනු වෙන්න කියනවා. අනිත් බීඩ් එක අපි දේව ප්‍රේමය දිනු වෙන්න කියනවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ කොළ පාට කෑල්ල. මම මේක යාඥාවල් දාලා තියෙන එකේ කොළ පාට කොටුවක් විදිහට තමයි දාලා තියෙන්නේ. ත්‍රිත්ව ස්තෝත්‍රය අපිට කියන්න තියෙන්නේ මෙතන දන් වලට. මේක අපි බීඩ් එකක් අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ නමෝ මරිය තුන්වෙනි නමෝ මරිය කිවර වෙලා එතන ඉඳලා ඒ අනිත් බීඩ් එකට යන ඒ අතරමැද තියෙන දන් වල හරි නූල හරි අන්නේ මැද්ද අල්ලලා තමයි අපි ඒ ආඥාව කියන්නේ. ඉතින් මේ තරු ලකුණෙන් මම දාලා තියෙන්නේ අභිරහස් ගැන. ඉතින් අපි ජපමාලි උච්චාරණය කරද්දී එක එක දවසට අපි මෙනෙහි කරන අභිරහස් කියලා જાතියක් තියෙනවා. ඉතින් මේ අභිරහස් අපි අරගෙන තියෙන්නේ ජේසුස් වහන්සේගේ ජීවිතේ. ඉතින් මේ අභිරහස් වර්ග 4ක් තියෙනවා. සොම්නස් අභිරහස්, දොම්නස් අභිරහස්, මෝක්ෂ අභිරහස් සහ ආලෝක අභිරහස්. ඉතින් අපි සඳුදායි සෙනසුරාදායි කියන්නේ සොම්නස් අභිරහස්. එහෙම නැත්නම් ජේසුස් වහන්සේගේ ජීවිතයේ වෙච්ච සතුටුදායක දේවල්. ඊළඟට අපි අඟහරුවාදයි සිකුරාදයි වෙන් කරලා තිනවා දොම්නස් අභිරහස් වලට. ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය වගේ ඒ කියන්නේ දුක සිහි කළා වගේ වේදනාව සිහි කළා අපි ඒ දවස් දෙකට දොම්නස් අභිරහස් කියනවා. ඉතින් අපි බ්‍රහස්පතින්ද දවස්වල සිහි කරන්නේ ආලෝක අභිරහස්. ඒ කියන්නේ ආලෝක අභිරහස් කියලා අපි කියන්නේ සාමාන්‍ය ජේසුස් වහන්සේ කරපු ප්‍රාතිහාර ගැන. ඊට පස්සේ ඊළඟට අපිට ඉතුරු වෙන්නේ මෝක්ෂ අභිරහස්. මෝක්ෂ අභිරහස් වලදී අපි සිහි කරනවා ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය, මරියතුමියගේ ස්වර්ගාරෝපණය වගේ සිදුවීම්. ඉතින් අපි මෝක්ෂ අභිරහස් සිහි කරන්නේ බදාදා සහ ඉරිදා දවස්වලට. ඉතින් ඔයාලා ජපමාලය කියන දවස් ගානට එහෙම නැත්නම් ඒ දවසට අනුව සිහි කරන්න ඕන මෙන්න මේ අභිරහස්. ඉතින් පළවෙනි අභිරහස අපි මෙනෙහි කළා තමයි ස්වර්ගයේ වැඩ සිටින යාඥාව මෙතනදී කියන්න ඕන. ඊට පස්සේ කෙලින්ම යන්නේ අපි මේ අතට. ඊට පස්සේ අපි කියන්න ඕනේ නමෝ මරිය 10ක්. නමෝ මරිය 10ක් නමෝ මරිය යාඥාවල් 10ක් කියලා ඉවර වෙලා ආපහු අර බීඩ් එක මැද්දේ තියෙන ඒ දන් වල හරි ඒ නූල හරි අල්ලලා අපි ආයෙ කියන්න ඕනේ ත්‍රිත්ව ස්තෝත්‍රය. ඊට පස්සේ ඔයාලට දකින්න පුළුවන් ආපහු අපිට හම්බුනේ නැති සිම්බල් එකක්. ඉතින් මේ සිම්බල් එකෙන් කියන්නේ පාතිමා යාඥාව. එහෙම නැත්නම් පාතිමා යාඥාව කියලා එකක් තියෙනවා. ඉතින් අපිට මේ ත්‍රිත්ව ස්තෝත්‍රයට පස්සේ පාතිමා යාඥාව කියලා
ඊට පස්සේ අපිට සෙකන්ඩ් අභිරහස මෙනෙහි කළා තමයි අපි ඊළඟ ස්වර්ගයේ වැඩ සිටින යාඥාව කියන්න ඕන. ඉතින් ඊට පස්සේ ආපහු අපිට නමෝ මරිය 10ක් තියෙනවා. ඊට පස්සේ ආපහු අපිට ත්‍රිත්ව ස්තෝත්‍රය කියලා, පාතිමා ප්‍රයායක කියලා, පාතිමා යාඥාව කියලා. ඊට පස්සේ ආපහු තුන්වෙනි අභිරහස කියලා ඉවර වෙලා අපිට ස්වර්ගයේ වැඩ සිටින යාඥාවකින් අපිට තුන්වෙනි පන්තිය ආරම්භ කරන්න පුළුවන්. ඊට පස්සේ ආපහු නමෝ මරිය 10ක් තියෙනවා. ඊට පස්සේ ආයි ත්‍රිත්ව ස්තෝත්‍රයයි, ෆාතිමා ප්‍රයායකයි, ඊට පස්සේ ෆෝත් මිස්ට්‍රි එක. එහෙම නැත්නම් හතරවෙනි අභිරහසයි. ඊට පස්සේ හතරවෙනි අභිරහස මෙනෙහි කරලා අපි පටන් ගන්නවා ආපහු ස්වර්ගයේ වැඩ සිටින යාඥාවකින් හතරවෙනි පන්තිය. ඊට පස්සේ මේ කොන්ත පන්තිය එහෙම නැත්නම් මේ ආයි ජපමාලේ නමෝ මරිය 10ක් තියෙනවා. ඒ 10ට පස්සේ ආපහු අපිට තියෙනවා ත්‍රිත්ව ස්තෝත්‍රය, ෆාතිමා ප්‍රයායක, ඊට පස්සේ පස්වෙනි අභිරහස, ඊට පස්සේ ආයි ස්වර්ගයේ වැඩ සිටින යාඥාවත් එක්ක මේ විදිහට නමෝ මරිය 10ක්. ඉතින් ඒ පස්වෙනි පන්තිය වෙනත අවසාන පන්තිය මේ නමෝ මරිය 10 කියලා ඉවර වෙන්නේ ආපහු අර ත්‍රිත්ව ස්තෝත්‍රය සහ පාතිමා ප්‍රයායක කියලා. ඉතින් මෙතන අවසානට මේ තියෙන පදක්කමත් එක්ක ඔයාලට කියන්න පුළුවන් මංගල්‍ය ආරාධනාව. ඉතින් මංගල්‍ය ආරාධනාව කියලා ඉවර වුණාට පස්සේ ඔයාලට පුළුවන් කැමති නම් දේව මාතා ප්‍රාර්ථනාවක් කරන්න. ඉතින් ඔයාලට Google search කරලා හරි එහෙම නැත්නම් YouTube එකේ හරි දේව මාතා ප්‍රාර්ථනාව කියලා ගැහුවම ඔයාලට දේව මාතා ප්‍රාර්ථනාව ගන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රායක කියලා ඉවර වෙලා ඔයාලට පුළුවන් ජපමාලය උච්චාරණය කරලා ඉවර කරන්න. TikTok එකේ මම පින් කරලා තියන්නම් මේ ෆොටෝ එකයි ඒ වගේම emojis එක දාපු මගේ ඒ යාඥාවල් ඔක්කොම. එතකොට ඔයාලට පුළුවන් මේ ෆොටෝස් ඩවුන්ලෝඩ් කරලා ඔයාලා කියන වෙලාවට පාවිච්චි කරන්න. ඉතින් YouTube එකෙත් මම යටින් description එකේ මේ ඔක්කොම යාඥාවල් දාන්නම්. ඔයාලට කැමති නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඉවර වෙලා ඔයාලට ජපමාලේ යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා අලුතින් ජපමාලේ උච්චාරණය කරනවා නම් අනිවාර්යෙන් ජපමාලේ පියතුමෙක් විසින් ආශිර්වාද කළ එහෙම නැත්නම් බ්ලෙස් කරලා තියෙන්න ඕනේ. නැත්නම් අපිට ජපමාලේ එහෙම පාවිච්චි කරන්න බෑ. බ්ලෙස් කරපු දේවල් විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ගෙවල් වල ජපමාලේ තියෙනවා නම් ගෞරවාන්විත විදිහට තියන්න තන තන දාන්න නැතුව ඉතින් ගෞරවයක් ලබා දෙන්න. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඔයාලට ප්‍රශ්න ගැටලු මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඔයාලා හැමෝටම ජේසු පිටයි. අමතක කරන්න එපා. ජේසු වඩ ගොඩක් ආදරේ.